ඔය ජොබ් එකක් කරනවා නේද? ඔයාලට තාම තියෙන බැංක් account එකයිද? ඔයා මුදල් කළමනාකරණය කරන මුදල් ඉතිරි කරන උනන්දු දක්වන කෙනෙක් නම් මෙන්න මේ විදිහට ඔයාලට බැංක් account 3ක්වත් තියෙන්න ඕනේ. අංක 1 ආදායම් ගිණුම. ඔයාගේ ප්‍රයිමරි account එක. මෙන්න මේකට තමයි ඔයාගේ සැලරි එක එන්නේ. ඒ වගේම ඔයාගේ එදිනෙදා වියදම්. උදාහරණයක් විදිහට ආහාර පාන වලට, ගෙදර දොර වියදම් වලට, ඉන්ධන වියදම් වලට මෙන්න මේ දේවල් කවර් කරන්න තමයි ඔයා මෙන්න මේ account එක තියාගන්න ඕනේ. දෙවෙනි එක තමයි හදිස්සි ගිණුම. ඔයාගේ එමර්ජන්සි ෆන්ඩ් එක. ඔයාගේ හදිස්සි අවශ්‍යතාවවලට තමයි මෙන්න මේ ගිණුම ඔයා තියාගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා හරි ඔයාගේ පවුලේ කෙනෙක් හරි අසනීප වුණොත්, ඔයා පදින වාහනේ කැඩුනොත් ඒව රෙපෙයාර් කරන්න, ඔයා ගෙදර තියෙන බඩු මුට්ටුවක් කැඩුනොත් එහෙනම් ඒක රෙපෙයාර් කරන්න හරි ගන්න හරි මෙන්න මේ වගේ අහසින් කඩාපාත් වෙන හදිස්සි වියදම් කවර් කරන්න තමයි මෙන්න මේ account එකක් ඔයා මේන්ටේන් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඉතිරි කිරීමේ ගිණුම. ඔයාගේ සේවිං account එක. ඔයාගේ long time targets. උදාහරණයක් විදිහට ඔයාගේ retirement එක, ඔයා ගයක් හදන්න, ඔයා වාහනයක් ගන්න වගේ දේවල් plan කරනවා නම් එන්න ඒ දේවල් වලට තමයි ඔයා මෙන්න මේ account එක maintain කරන්න ඕනි. ඉතින් ඔයා මේ විදිහට manage කළොත් ඔයාගේ මුදල් ආරක්ෂා කරගන්න, ඔයාගේ මුදල් නිවැරදි විදිහට යොදවන්න වගේම ඔයාගේ අනාගත වෙන ඉතුරු කරගන්න ගොඩාක් ලේසි වෙනවා. ඉතින් මේ method එක try කරලා බලන්න.